ආයිබෝවන් බලාපොරොත්තු වෙන්නේ පෞගිය 20 වෙනිදා ප්‍රකාශයට පත්වෙච්ච කන්සල්ටේෂන් ඩොකියුමන්ට් එක. ඒ කියන්නේ Fairer Pathway to Settlement කියන ඩොකියුමන්ට් එක ගැන කතා කරන්න. ඒක black and white printed version එක දැන් තියෙනවා. ඔන්ලයින් බලා ගන්න පුළුවන්. මොකද අපි මෙතෙක් කතා කරේ පාර්ලිමේන්තුවේදී මේ හෝම් සෙක්‍රටරි කරපු කතාව පදනම් කරගත්ත දේවල්. නමුත් මේක දැන් හරියටම ලී වෙලා තියෙනවා. ඉතින් මේ සමහරුන්ට පුළුවන් මේක තමම ගිහිල්ලා බලන්න. මොකද සමහරු කියලා තිබුණා මේවා කියන්න ඕනේ නැහැ. ගිහිල්ලා බලා ගන්න පුළුවන් අපිට කියලා. ඉතින් එහෙම අය බලා ගන්න. මම මේ කියන්නේ මාව subscribe කරලා ඉන්න මගේ පාඨක සංඛ්‍යාවට තමයි මම මේ කියන්නේ. හරි එහෙම නැති ඒගොල්ලෝ මේක ඔයගොල්ලන්ව පුළුවන් විදිහකට බලා ගන්නකෝ. හරි ප්‍රශ්නයක් නැහැ. අනිත් කාරණේ තමයි මගේ පහුගිය වීඩියෝස් වලට නොඑක් දෙනා ප්‍රශ්න අහලා තිබුණා. ඒගොල්ලන් කමෙන්ට්ස් වල අහලා තිබුණේ එක ගැටලු. ඉතින් මම සමහර ඒවාට උත්තර දුන්නා. සමහර ඒවාට මට වෙලාවක් නැති වුණා කරන්න. මොකද මට මේ සම්බන්ධයෙන්ම කෝල්ස් 75 100ක් දවසකට එනවා. ටෙක්ස්ට් මැසේජස් එනවා, කෝල් කරන අය ටෙක්ස්ට් මැසේජ් එනවා දන්නවා ඒක. ඉතින් මම පුළුවන් ඒවාට උත්තර දෙනවා. සමහරවිට මම රිටර්න් කරනවා කෝල් එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න වලින් වැදගත් අවශ්‍ය ප්‍රශ්න වලට ඒ වැදගත් කියලා හිතෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න වීඩියෝ මාර්ගයෙන්. සෝ ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට මොනවා හරි තියෙනවා නම් ඕගලන්ගේ මේකට කමෙන්ට් දාන්න. ඕගලන්ගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේකේ තියෙන ප්‍රධානම දේ තමයි අර කලින් කිව්වා වගේ ILR එකට තියෙන කාරණය ILR එකට තියෙන පදනම අවුරුදු 10ක බේස් එකකට. ඒ කියන්නේ අවුරුදු 10ක් මත පදනම් වෙලා තියෙන්නේ. එක්කෝ අවුරුදු 10න් උඩට යන්න පුළුවන්, එක්කෝ අවුරුදු 10න් පල්ලෙහාට යන්න පුළුවන් ILR එක. කැටගරිස් තියෙනවා වෙන වෙනම ඒවට අදාළ වෙන මම ඒ පිළිබඳව සඳහන් කරුණු සඳහන් කරන්නම්. ඉතින් මේ කන්සල්ටේෂන් පේපර් එකට විරුද්ධව ඔබට තියෙනවනම් යම් දේවල් ඉදිරිපත් කරන්න. ඒකේ අන්තිමට කන්සල්ටේෂන් පේපර් අන්තිමටම තියෙනවා ඒ විරෝධතා ගොනු කිරීමේ ෆෝම් එක. ඒකට තමන්ගේ දේවල් ඔක්කොම ඇතුල් කරලා තමන් මේකට එකක වෙනවද නැද්ද ඒගොල්ලෝ අහනවා එහෙමම. ආන්වෙම අහලා තියෙනවා ඔබ එකඟ වෙනවද මේකට? අපි වැඩ කරපු මේකට. එහෙම තමන්ගේ අදහස ඉදිරිපත් කළා තමන්ට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඒක පෙබරවාරි 12 වෙනිදා රෑ ලබන අවුරුද්දේ පෙබරවාරි 12 වෙනිදා රෑ 11:59ට ඉස්සෙල්ලා කරන්න ඕනේ. වෙලාවකුත් තියෙන 59 කියලාම. ඉතින් ඒක එහෙමයි. මේක විශේෂයෙන්ම 2022 ඉඳලා ආපු අයට තමයි බලපාන්නේ වැඩිපුරම. ඉතින් අර හෝම් සෙක්‍රටරි සඳහන් කරා වගේම මෙතෙන්දී කෙයාගිවර්ස්ලා ටාගට් කරගත්ත, ඔවුන් මූලික කරගත්ත නීති රීති මර්ධනය කිරීමේ නීතිය වගේ තමයි හිතෙන්නේ. කනගාටුයි ඇත්තටම. මොකද හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙලා හිටියා අවුරුදු 5න් ILR එනවා කියලා, හම්බ වෙනවා කියලා. ඒ පදනම මත තමයි බොහෝ දෙනෙක් ආවේ. දැන් ડોක්ටර්ස්ලා මේ ඊයේ පෙරේදා ડોක්ටර් කෙනෙක් කතා කරා. ડોක්ටර් කපල් එකක්. ඒගොල්ලොත් කෙයා හෝම් එකක වැඩ කරන්නේ. දෙන්නම ડોක්ටර්ස්ලා ලංකාවේ හොඳට එක්ස්පීරියන්ස් තිබිච්ච ඒගොල්ලොත් බලාපොරොත්තු වෙලා තිබිලා තියෙනවා අවුරුදු 5න් හම්බ වෙනවා. ඒ මොකද දරුවන්ට දරුවන්ගේ අධ්‍යාපනය නිසා තමයි හුඟ දෙනෙක් මෙහාට ආවේ. නැතු ලංකාවේ ඉන්න බැරුවාම නෙමෙයිනේ. බොහෝ දෙනෙක් වැඩිදුර අධ්‍යාපනය ගැන හිතලා තමයි ආවේ. ඉතින් ඒ ගැන අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. ළමයි මෙහි ඉගෙනගෙන ඒගොල්ලන් හොඳ රැකියාවලට හොඳ දේවල් වලට යොමු වෙන නිසා. නමුත් එතෙන්දී වෙන දේ තමයි මේකෙදී යුනිවර්සිටි එකට දැන් සමහරුන්ගේ ඉන්නවනේ අවුරුදු 17 18 එහෙම වෙච්ච දරුවෝ. ඒගොල්ලෝ මේ වෙලාවේ යුනිවර්සිටි එකට එන්ට්‍රන්ස් ඒ කියන්නේ ඇතුල් වෙන A level වලින් යනකොට ILR තිබුණේ නැත්නම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. සමහර විට සමහර යුනිවර්සිටිස් වලින් ඒගොල්ලන්ට යුනිවර්සිටි ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි ෆීස් ස්ටුඩන්ට්ස් ෆීස් ගෙවන්න කියලා කියාවේ. ඉතින් ඒක කනගාටුවට කාරණයක්. ඉතින් ඒක උඟ දෙනෙන්ට කරගන්න බෑ, දරා ගන්න බෑ. ඉතින් ඒ නිසා මේකට තමන්ගේ විරෝධය ගොනු කළා. මොකද මම දැක්කා WhatsApp groups තියෙනවා, තව තියෙනවා කන්සල්ටේෂන් වෙනම groups හදලා තියෙනවා ලංකාවේ අය. ඒවට එකතු වෙන්න. එකතු වෙලා තමන්ගේ විරෝධය තමන් කොහොම හරි පළ කරන්න, මේක ඉස්සරහට ගෙනියන්න. මේකට විරුද්ධව නැගී හිටීමේ කාර්ය ඔබ සතුයි. වෙන් වෙලා ඉන්න එපා. එකතු වෙලාම කරන්න. මොකද ඒ වලින් ප්‍රයෝජනයක් තියෙනවා. රජේ ඒව ගැන කන් දෙනවා, ඒව ගැන අහනවා. ඉතින් ඒ ගැන තමන්ගේ අතේ තියෙන ප්‍රමාණයකුත් තියෙනවා. ඒකත් කරන්න කොහොම හරි අත්‍යවශ්‍යයි. ඒක ඉතින් මේක හෙඩිමක් තියෙනවා a statement and accompanying consultation on earned settlement. ඉස්සර settlement එක හම්බුනේ ILR හම්බුනේ නිකන් automatically නේ. 5න් හිටියොත් හම්බ වෙනවා. 10 අර ස්ටුඩන්ට්ස්ලා 10 කොහොම හරි ගත කරගත්තොත් හම්බ වෙනවා. refugeesලාට 5න් හම්බ වෙනවා. asylum seekersලාට 5 ඒගොල්ලන්ට grant කරලා තිබුණොත් asylum. හරි?
ඒක ඔටෝමැටික් වගේ. දැන් එහෙම නෙමෙයි. දැන් මෙතෙන්දි කියනවා ඒක earned settlement. තමන් ඒක හම්බ කරගන්න ඕනේ. මේක නිකම්ම දෙන්නේ අතට බන්දේසියක තියලා. ඉතින් මේකට ටේබල්ස් තුනක් තියෙනවා. ඔය ડોකියුමන්ට් එකේ කියපු ડોකියුමන්ට් එකේ තියෙනවා මෙහෙම කොටු හදපු ටේබල්ස් තුනක්. ඒ ටේබල්ස් තුනෙන් 1 2 3 අරගෙන මම දැන් ඔබට ඉදිරිපත් කරන්නම්. ඉතින් table 1 කියලා තියෙනවා minimum requirements that an application for settlement must meet to qualify. මේකට qualify වෙන්න තියෙන minimum මේවා ටික මේ table 1 එකේ සඳහන් කරනවා. suitability කියන්නේ තමන් කොච්චර සුදුසුද කියන එක. ඒ සුදුසුද කියන එකේ ප්‍රධානම දේ තමයි criminal conviction එක. criminal කියන්නේ අපරාධ නඩුවකට තමන් වරදකාරයා වෙලා තියෙනවා කියන එක. අපරාධ නඩුවක් කිව්වහම ගහ බැනගත්ත පිහියෙන් යන්නපු මිනිහ බෑනු විතර නෙමෙයි. පංචසහගත දේවල් සල්ලි වංචා කරලා තියෙනවා නම් කාගේ හරි සල්ල වංචා කරලා ඒකට චෝදනා තියෙනවා නම් නඩු පවර්ලා තියෙනවා නම් එහෙම නැත්නම් තමන් මේ drink and drive බීලා වාහනේ එලවලා තියෙනවා නම් ඒකේ මොන හරි අනතුරක් වෙලා තියෙනවා නම් අනතුරක් නොවුනත් පොලිසියට අත්අඩංගුවටපත් වුණොත් එහෙම ලයිසන් නැතුව ඒවත් හරවන්න පුළුවන්. හරි ලයිසන් නැතුව ඉන්ෂුරන්ස් විශේෂයෙන්ම ඉන්ෂුරන්ස් නැතිව යනවා කියන එක බොහොම භයානක වැඩක්. එහෙම යනවා මෙහෙම මට ඔය ආපු අය කීප දෙනෙක්ට එහෙම වෙලා සිද්ධ වෙලා මම කන්සල්ට් කරලා තියෙනවා. ඒ පිළිබඳව මොකද ගන්න පියවරවල් වලට. ඉතින් වෙන පියවරවල් ඒකට ගන්නවා. ඉතින් ඒක හරිම ප්‍රධානයි. ක්‍රිමිනල් කන්වික්ෂන් එක. පුළුවන් තරම් ඇඟ බේරගෙන ඉන්නයි මේ කියන්නේ. හොඳින් ජීවත් වෙන්න මේ අවුරුදු ගානම. එක. එතෙන්දිම කියනවා the applicant has no current litigation. litigation කියලා මේ සඳහන් වෙන්නේ තමන්ට විරුද්ධව නඩුවක් නැහැ කියන එක. වෙන සමහරලාට ඒක නඩුවක් වෙන්න පුළුවන් තමන් ණය ගෙවන්න ඉඳලා නඩුවක් වෙන්න පුළුවන්. ණය කාගෙන් ණයක් හරි අරගෙන එහෙම නැත්නම් බැංකුව වලින් තමන්ට විරුද්ධව නඩුව දාලා තියෙන්න පුළුවන් ණය ගත්ත. හරි එහෙම නැත්නම් ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් මෙහෙ රින්ගල් රෙවෙනියු එකෙන් නඩු දාලා තියෙන්න බෑ නඩු දානවනේ එහෙම. ගෙවුනේ නැතුනහම ඒ වගේ කාර්යයක් සමන්ට විරුද්ධව සිද්ධ වෙලා තියෙනවා කියලා. එහෙමනම් හම්බ වෙන්නේ නැහැ. හරි ඒකම ටැක්සස් ගෙවන්න නැතුව තමන්ට ටැක්ස් ගෙවන්න එපයි. ටැක්ස් ගෙවන්න නැතුව මොකද self employed කට්ටියක් ඉන්නවනේ ඔයස් ඒගොල්ලෝ ටැක්ස් ගෙවන්න නැතුව NI ගෙවන්න නැතුව national insurance ගෙවන්න නැතුව ආණ්ඩුවට ණය වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් මේ NHS කියන වචනේත් තියෙන NHS එකට ණය වෙලා තියෙනවා නම් එහෙම තමන්ට මේක කරගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් කාණේ තමයි ඉන්ටග්‍රේෂන්. ඉන්ටග්‍රේෂන් කියලා කියන්නේ මේ රටට අපි ලංකාවෙන් ගෙනාපු සංස්කෘතියත් අපේ කොටසක් තියෙනවානේ. අපි ඒවා ගෙනියන්න ඕනේ. අපි ඒවා තියාගන්න ඕනේ. තමන්ගේ දහම, තමන්ගේ ඒවා, තමන්ගේ ආගම ඒවා ගෙනිය ගන්න ඕනේ. දහම් පාසල්ද, ඉරිදා ඉස්කෝලේද ඒ ඔක්කොම. ඒ එක්කම මේ රටේ තියෙන මේ සමාජයට ඇතුල් වෙන්න කියලා කියන්නේ. මේ රටේ තියෙනවනේ එක්තරා විදිහක ඉන්ටග්‍රේෂන් කියන්නේ තමන් ඇතුල් වීම අවශ්‍යයිනේ මේ රටේ ජීවත් වෙනවා නම් මේ රටේ නම් කන්නේ බොන්නේ මේ රටේ නම් හම්බ කරන්නේ මේ රටේ ජන ජීවිතේට තමන් ඇතුල් වෙන්න ඕනේ. එතෙන්දි බලපාන එකක් තමයි ඉංග්‍රීසි තමන්ගේ දැනීම. එතන කියනවා පැහැදිලිවම B2 level කියන එක තමන් achieve කරගන්න ඕනේ. B2 level කියලා කියන්නේ ඔය A level වලට සමාන එකක් තමන් කතා බහ කිරීමට ඇතුල් කරගන්න ඕනේ. ඒකට තමන්ගේ එකක් තියෙන්න ඕනේ. ඒකම තියෙනවා the applicant must be able to evidence that they have passed life in the UK test. ඒක නම් හැබැයි කලිනුත් තිබුණා life in the UK test එක pass වෙන්න ඕනේ. මේ ඔක්කොම තියෙන application එකට apply කරනකොට මේවා තියෙන්න ඕනේ. තමන් මේවා තියාගත්තොත් තමයි හරි කියන එක කියනවා. contribution. right? contribution එක කියලා කියන්නේ මෙතෙන්දී තමන් tax ගෙවලා තියෙනවද national insurance ගෙවලා තියෙනවද කියන එක. කියන්නේ මෙතෙන්දී මිනිමම් amount එකක් තියෙනවා 12570ක් පවුම්. ඒ 12570ට වඩා තමන් හම්බ කරලා තියෙන්න ඕනේ. මොකද 12570ක් කරනකන් ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ මේ රටේ. තමන් ආදායමක් ගන්නවා නම් මාසෙට පවුම් 1000යි මාස 12ට 12000යි. ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. හරි? නමුත් NI ගෙවුවොත් හොඳයි. ඒක වෙනම කතාවක්. ඒක තියෙනවා. එතකොට එහෙම ඒ ගාන්ට වැඩිය හම්බ කළා තමන් ටැක්ස් ගෙවලා තියෙන්න ඕනේ. අඩු ගානේ 13500ක්වත්. හැබැයි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අය සඳහන් කරාම පාර්ලිමේන්තුවේ മന്ത്രിලා ඇයට එතෙන්දි කියලා තිබුණා 12700 බලන්න මේක වැඩි කරන්න කියලා. කියන්නේ මේ ලිමිට් එක තව වැඩි කරලා උඩට ගන්න. එතකොට එතනින් එහා තමයි ඒගොල්ලන්ට ටැක්ස් ගෙවන්න ආදායම ගන්න රැකියාවල් කරන්න සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක ඒ ගැනත් කල්පනා කරන්න ඕනේ. හරි? දෙවෙනි එක තමයි මේක අර බේස් එක තියෙනවනේ අවුරුදු 10. දැන් ILR එක දෙන්නේ අවුරුදු 10න් කියලා කියනවා. නමුත් අවුරුදු 10න් එහාටද මෙහාටද යන්නේ කියන එක තීරණය වෙන්නේ මේ ටේබල් 2 එකෙන්.
considerations that will reduce the baseline qualifying period. Baseline එක තමයි 10. ඒකට උඩට පල්ලෙහාට යනවද කියන එක මෙතෙන්දි තීරණය වෙනවා. හරි? ඒකේ මේකේ තියෙන ඇත්තටම මේ table 2 එකේ තියෙන minus වෙන ඒවා. ඔන්න කියන එක. හරි? integration. ඒ කියන්නේ මෙතෙන්දී ආපහු English language එකේ high level එකක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ C1 level එක. ඒ C1 level එක කියන්නේ high level degree level එකට වගේ තියෙන high level එකක්. ඒක තියෙනවා නම් ඒකේ proof තියෙනවා නම් ඒකේ තමන්ගේ අතේ සාක්ෂි තියෙනවා නම් තමන්ට ILR apply කරන වෙලාවේ අවුරුද්දක් අඩු කරනවා. ඒ කියන්නේ 10න් අවුරුද්දක් අඩු කරනවා. අවුරුදු 9කින් තමන්ට apply කරන්න පුළුවන් එතකොට. තමන්ට ඒක තියෙනවා නම්. හරි? ඒක පළවෙනි එක. අනිත් එක contribution. මේකේ තියෙනවා හැබැයි ප්‍රශ්නයක්. මෙන්න මේ කතාවේ. හරි? මේක මේ පඩි මත මේ එන එකක් නේ. ඒක ඇත්තටම එක විදියකින් ඉතින් human rights වලට බලපාන සාකච්ඡාවට බඳුන් වෙන කාරණේකුත් තමයි මේක හැබැයි. Applicant has earned a taxable income of 125,140. කියන්නේ 1,25,140ක ආදායමක් අවුරුද්දකට ලබන රැකියාවක අවුරුදු 3ක් නිරත වෙලා ඉන්න ඕනේ ILR apply කරන්න ඉස්සෙල්ලා. ඒතකොට එහෙම නිරත වුණොත් ඒගොල්ලන්ට ඒ ගාන තිබුණොත් අවුරුදු 3ක් අවුරුදු 7ක්ම ඒගොල්ලන්ගෙන් අයින් කරනවා. ඒතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ට එහෙම තිබුණොත් අවුරුදු 3කින් ILR apply කරන්න පුළුවන්. උදාහරණයක් කියලා කියන්නේ skill migration එකේ අපි හිතමු මෙහි කොහේ හරි chairman කෙනෙක් හරි කවුරු හරි පිටරටකින් එනවා. BT එකට හරි water board එකට හරි එනවනේ ඉස්සර ගවන හිටියනේ Bank of England ගවන හිටියනේ කැනේඩියන් කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ පඩි ඉතින් දැවැන්ත පඩි. ඉතින් එහෙම ගන්න කෙනෙක් කෙලින්ම එන්නේ ඒ රැකියාවට 1,25,144ට වැඩි ඒගොල්ලන්ගේ පඩිය ඒගොල්ලන්ට කෙලින්ම අවුරුදු 3කින් ILR එක apply කරන්න පුළුවන්. ඒක තමයි. එතකොට මෙන්න මේක තියෙනවා එක්තරා විදිහක සහන එකක් තියෙනවා. මොකද මේ පඩියට වැඩි පඩි ගන්න ලංකාවේ අය ඉන්නවා. ආපු. දැන් මට මාව මේ කතා බහ කරපු ඒගොල්ලන්ගේ තියෙනවා වැඩ කරපු ඒගොල්ලන්ගේ පඩිය මේ කියන ගානට වැඩි. ඒ කියන්නේ 50,270ක්. තමන්ට 50,000 පවුම් 50,270කට වැඩිය අවුරුදු 3ක් හම්බ වෙලා තියෙනවා නම් තමන්ගේ අර අවුරුදු 10න් බේස්ලයින් එකෙන් අවුරුදු 5ක්ම අයින් කරනවා. ඒක ඇත්තටම ඒ කියන්නේ ඒ ලෙවල් එකේ ඉන්න ඒගොල්ලන්ට අවුරුදු 5න් ඇප්ලයි කරන්න පුළුවන්. උදාහරණයක් අපි හිතමු ඒගොල්ලෝ වෙන කැපැසිටි එකකට හිටියා කියලා අවුරුදු 2ක් තව අවුරුදු 3ක් ඉන්න උන්නේ 5 වෙන්න ඒ 3 අර 50,270ට වැඩිය ආදායමක් ගන්න. ඒකට ටැක්ස් ගෙවන NI contribution එක තියෙන රැකියාවක නිරත වුණා නම් තමන්ට තමන්ගේ අර අවුරුදු 10 බේස්ලයින් එකෙන් අවුරුදු 5ක්ම අයින් කරලා දානවා. ඒක මම හිතන්නේ ඒක හොඳයි. කීප දෙනෙක්ම ඉන්නවා මට කතා කොච්චර ඇද්ද එහෙම ආදායම ගන්න ඒගොල්ලෝ ලංකාවෙන් මේ සැරේ ආපු ඒගොල්ලෝ මේ අවුරුදු 3-4 ඇතුළත ආපු ඒගොල්ලෝ. හොඳයි. හරි. එතකොට the applicant has been employed in a public service occupation for 5 years. Public service occupation කියලා කියන්නේ අර සඳහන් කරපේකට සමන් NHS එකේ doctorsලා, nursersලා. ඒ වගේම මෙතෙන්දී අදහස් කරන teachersලා. රජයේ පාසල් වල ටීචර්ස්ලා පබ්ලික් සර්විස් කියලා කියන රජයට අදාළ ඒවා. ඒගොල්ලන් එතකොට එතෙන්දී හරියටම කියලා නෑ ටීචර්ස්ලා කොයි ටීචර්ස්ලාද එහෙම කියලා පබ්ලික් සර්විස් එකේ ඔකියුපේෂන් ගැනත් හරි සඳහනක් නෑ. කවුද මේකේ ඉන්නේ කියන එක. නමුත් අපි අනුමාන කරන ඒ තුනයි තවත් ඒගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට -5 years ඒ කියන්නේ ඒගොල්ලන් ඉනොත් එහෙම හිටියොත් ILR ගන්නකොට අවුරුදු 5ක් ඒගොල්ලන්ගෙනුත් අඩු කරනවා. මෙන්න මේකත් හරි ඉම්පෝටන්ට්. වැදගත්. Applicant has worked in the community volunteer කළා. කියන්නේ community මේ සමාජයට තමන්ගේ voluntary service ඒ කියන්නේ charitable ඒවට වැඩ කළා. තමන්ගේ විවේක කාලවල තමන්ගේ රැකියාවෙන් අමතර වෙලාවල් වල එහෙම ගිහිල්ලා උදාහරණයක් අපි හිතමු NHS එකේ ඉඳලා voluntary work කරන්න පුළුවන්. සමහර reception එකේ ඉන්න ආච්චිලා අපි යනකොට සුදාච්චිලා ඉන්නවනේ. ඒගොල්ලෝ ඒ voluntary work කරන කට්ටිය. ඒ වගේම ඉන්නවා ambulance services වල ඉන්නවා. එතකොට ඉස්කෝලවල ඉන්නවා. පල්ලිවල ඉන්නවා, පන්සල්වල ඉන්නවා. දැන් පන්සලේ වුණත් voluntary work එකක් නේ අපිට හාමුදුරුවෝ එක්ක කතා කරලා පන්සලට වැඩ කරන නමුත් ඒ කරන හැම එකේම තමන් සාක්ෂි තියාගන්න, evidence තියාගන්න ඕනේ. ඒගොල්ලන්ගේ ලියුමක් අරගෙන මෙහෙම කරා, මේ විදියට උදව් කරා කියලා ඒගොල්ලන්ට
අවුරුදු 3 සිට 5 දක්වා ප්‍රමාණයක් අර 10න් අඩු කරන්න පුළුවන්. සමහර කෙනෙකුට 3ක් අඩු කරන්න පුළුවන්. ඒතර 7කින් පුළුවන් ඇප්ලයි කරන්න. සමහරට 5කුත් ඇප්ලයි කරන්න. කරපු ප්‍රමාණය හැටියට. සමහර මොකද එහෙම කළා ඉවිල්ලා ඒගොල්ලන්ට අචීව් කරන්න දේවල් තියෙනවා. සමහර කමියුනිටි දැන් මේ රජයෙන් මේ බ්‍රිතාන්‍ය රජුරෝ විසින් දෙන නම්බුනාම තියෙනවා. ඒවත් සමහර ඒවා වොලන්ටරි වර්ක් කරපු ඒගොල්ලන්ට දීලා තියෙනවා. එහෙම. එතකොට OBE එහෙම කියලා තියෙනවා. EBE එහෙම ඒවත් දෙන්නේ ඒවා ලොකු ඒවා. නමුත් ඒවත් දෙන්නේ ඒ මත පදනම් වෙලා තියෙනවා. එහෙම එකක් හම්බුනොත් එහෙම අවුරුදු 5ක් කෙලින්ම අයින් කරලා දාවි. හරි. එතකොට entry and residence applicant holds a permission as the parent partner child of a British citizen and meets the requirement of family requirements. ඒ කියන්නේ තාත්තා මෙහෙනම් ළමයි ගෙන්නනවා අවුරුදු 18 අඩු ඒගොල්ලන්ට අවුරුදු 5යි. ඒවා වෙනස් වෙලා නැහැ. ඒවා subject to not subject to consultation කියලා තියෙන ඒවා එහෙමම තමයි. එතකොට ඒගොල්ලන්ට අම්මලා ඉන්නවා නම් තාත්තලා ළමයි ඉන්නවා තාත්තලා ගෙන්න ගන්නවා නම් ඒගොල්ලන්ට අවුරුදු 5ක් අඩු වෙනවා කෙලින්ම 10න්. හරි? එතකොට national overseas route එකක් තියෙනවා. ඒක ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ එච්චරම. global talent එකටයි innovator එකටයි ඒ වීසා වලින් ඇවිල්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට අවුරුදු 7ක් කෙලින්ම අයින් කරනවා. 3කින් ඒගොල්ලන්ට ILR හම්ලා දැනටමත් තියෙන්නේ ඒකත් එක වෙයි. හරි? ඒක තමයි ඒ table 2 එකේ. දැන් table 3 තමයි සෑහෙන කල්පනා කරන්න ඕනේ මල dangerous මේක. හරි? Considerations that will increase the baseline qualifying period. Increase ඒ කියන්නේ 10 කියන baseline එක වැඩි කරන එකක් තමයි මේ table 3 එකෙන් කියන්නේ. මේක හොඳට කල්පනා කරලා ඒකට වැටෙන්නේ නැතුව ඉන්න වෙනවා තමන්. Contribution. Applicant has been in in receipt of public funds for less than 12 months during route to settlement. ඒ කියන්නේ settlement තියෙන route එකේ කොහොම යනකොට public funds ගන්නවා කියන්නේ benefits ගන්නවා කියන එක. benefits ගන්නවා ඉන්නවනේ. හරි? සාමාන්‍යයෙන් ILR නැත්තම් benefits ගන්න බෑ. සාමාන්‍යයෙන්. නමුත් තමන්ගේ තියෙන ගාක් vulnerable තමන්ගේ අමාරුකම් කියලා තාමත්ම මේ කලාතුරකින් සමහරුන්ට benefits හම්බ වෙනවා. ඉස්සර හම්බුණා ස්ටුඩන්ට්ස්ලා ඉස්සර හම්බුණා ඒගොල්ලන්ගේ සල්ලි ලංකාවෙන් ආවේ නැත්තම් ඒක පෙන්නලා benefits ගන්න පුළුවන් ඒ කාලේට ඒගොල්ලන්ට කන්න බොන්න නෑ කුලී ගෙවන්න නෑ කියලා එහෙම benefits දීලා තියෙනවා කාලෙකට ඉස්සෙල්ලා. ඒවා ඉතින් නැති වෙලා ගිහිල්ලා දැන් කියන්නේ ඕගොල්ලන්ගේ ওই තත්ත්වයට දෙ benefits ගත්තොත් එහෙම හරි මාස 12කට අඩුවෙන් අරන් තිබුණොත් අර 10ට baseline 10ට 5ක් එකතු කරනවා කියන්නේ. හරි? මාස 12ට අඩුවෙන්. ඒකම කියනවා මාස 12ට වැඩියෙන් benefits අරන් තිබුණොත් ඔයගොල්ලන්ට අවුරුදු 10ක් එකතු කරනවා කියලා. ඉතින් මං හිතන්නේ මේක කරයි කියලා මොකද නේ මොකද මේක කරොත් එහෙම benefits ගන්නවා වගේ නෙමෙයි කොහොම හරි දඟ දාගෙන රස්සාවක් කරගෙන tax ගෙවාගෙන ඉන්න. benefit ගන්න ගියොත් Tamanට සිද්ධ වෙන දේ තමයි ඒ. හරි? ඒක. එතකොට 5ක් වැඩි වෙනවා 12ට අඩු නම් 12ට වැඩි නම් 10ක් වැඩි වෙනවා. ඒ කියන්නේ 20ක් වෙනවා 12ට වැඩි වුණොත්. හරි benefits වල. හරි? Entry and residence. Applicant arrive in the UK illegally. හරි? by boat. ඔය බෝට් වලින් එන කට්ටිය ඉන්නවනේ. දැන් ඕස්ට්‍රේලියාවේ නෑ. මේ ඕස්ට්‍රේලියාවේ මේ සමානම immigration rules තමයි තියෙන්නේ. ඒක මේගොල්ලෝ මේ ගෙනල්ලා ලොකුවට එහෙම දැම්ම නෙමෙයි මේවා තියෙනවා මේ රටවල දැනටමත් පාවිච්චි වෙන දේවල් ඕස්ට්‍රේලියාවේ හරි අමාරු සිටුවේ ඒකෙත් පාවිච්චි වෙනවා දැන් ඕස්ට්‍රේලියාවේ බෝට්ටු ගියොත් ඇතුළට ගන්නෙත් නැහනේ බෝට්ටු හරවලා ලංකාවේ ටීවී එක ඇඩ්වර්ටයිස් කරන්නේ බෝට්ටු එන්න හදන්න එපා කියලා එහෙම තියෙනවා එතකොට ඇමරිකාවේ කැනඩාවේ දැන් විශේෂයෙන්ම මේ ඩෙන්මාර්ක් වල මේක කරනවා ඩෙන්මාර්ක් වලින් වැඩිපුර පාඩම් ගත්ත කියන්නේ මේක ඔන්න ඔහොමයි එතකොට මේකේ තියෙනවා බෝට්ටුවෙන් ආවොත් අර 10ට තව 20ක් එකතු කරනවා කියලා. එතකොට බෝට්ටු ආපු කෙනෙක් මේ රටේ ඉන්නවා නම් එයාට අවුරුදු 30ක් ඉන්න වෙනවා ILR ගන්න. හරි? එතකොට එහෙම. එතකොට applicant entered in the UK on a visit visa. visit visa ඇවිල්ලත් මොන හරි ජල්බරියක් දාලා asylum එහෙම මොකක් හරි කරන්න හැදුවොත් මේක හරියටම කියලා නෑ. නමුත් ඕන ඕනේ සිද්ධ වෙන්නේ. එයාටත් අවුරුදු 20ක් තව ඉන්න වෙනවා. 10 + 20 කියන්නේ 30ක් එයාට මේ රටේ කාල් ගන්න වෙනවා. ඉතින් අවුරුදු 40 කට දාවොත් එයාට 40යි එතන 30යි 70ක් වෙලා තමයි යාට මෙහෙන් යන්න වෙන්නේ අඩු වශයෙන්. The applicant has overstayed a permission for 6 months or more. ඒ කියන්නේ මාස 6කට වැඩිය තමන්
ඕවර්ස්ටේ කරලා තියෙනවා නම් මේ රටේ Tamanට තියෙන ලීව් අපි හිතමු ස්ටුඩන්ට් කෙනෙක් හැටියට හැවිල්ලා අවුරුදු තියෙනවනේ ගානක් එහෙම නැත්නම් ස්කිල් මයිග්‍රේෂන් එකේ තියෙනවනේ අවුරුදු 3ක් කොස් එක අවුරුදු 3ක් එහෙම විදිහට එහෙම වැඩි වෙලා ඒකෙදි මාස 6ක් වැඩිපුර විසිට හරිය වැඩිපුර හිටියොත් අන්න එයාටත් අවුරුදු 20ක් මෙතෙන්දී එකතු කරනවා 10ට 20 වෙලා එයාට 30 වෙනවා අන්න එක මතක තියාගන්න. දැන් මෙතෙන්දී ওই ටික තමයි මූලික කාරණා මේකේ. Tamanට කියන්න තියෙන දේවල් කියන්න පුළුවන් කියලා මේ කන්සල්ටේෂන් පේපර් එකේ යට තියෙනවා සඳහන් කරලා අර මම කලින් කිව්වා වගේ තමන්ගේ විරෝධය පාන්න තමන් කැමති ඒවට ටික් කරන්න තමන් කැමති ඒවා ගැන ලියන්න කළා තමන්ගේ මේකට අනුගත වෙලා මේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. මොකද ඒක අත්‍යවශ්‍යයි. මොකද එකතු වෙන ගෲප්ස් වලට මොකද මේකෙන් ගොඩ දෙනෙකුට හුඟ දෙනෙකුට මේකෙන් අවහිර වෙන්න පුළුවන් ඉස්සරහට දරුවන්ට අවහිර වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න තියෙන එක තමයි තමනුත් නැගිටලා ඇවිල්ලා මේකට එකතු වෙලා මේකට විරුද්ධව තමන්ගේ අදහස ඉදිරිපත් කරන එක. මේකට පක්ෂව අදහස් ඉදිරිපත් කරන්න බෑ ඒගොල්ලන්ට මම දන්නවා. ඉතින් තමන්ට තියෙන විරුද්ධව ඒ විරුද්ධ එක තමයි මෙතෙන්දි කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ කන්සල්ටේෂන් පේපර් එකේ තමන්ට අපිට මේ මොන හරි වාසිදායක දෙයක් සිද්ධ වෙයි කියලා විශේෂයෙන්ම කෙයාගේ සෙක්ටර් එකට කෙයාගිවර්ස්ලට මොකද ඒගොල්ලෝ තමයි වැඩිපුර මේකෙන් තැලෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට හොඳක් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නැවත හමු වෙමු. ස්තුතියි.